simple method of stitching a sari blouse. Welcome back to my YouTube channel. ඔන්න ඉතින් අද ඔයාලා වෙනුවෙන් මම අරගෙන එන්නේ normal saree jacket එකක් මහන විදිය. ඉතින් ওই විදියට අපි කොටස් ටික කපා ගන්නවා. මම ඉදිරියේදී ඔයාලට පෙන්නන්නම් ඒ කොටස් කපා ගන්නේ කොහොමද බ්ලොක් එක අඳින තැන ඉඳන් ඒ කොටස් ටික මම පෙන්නන්නම්. ඉතින් ওই විදියට අපි කරෆේසෙම තියලා මහගෙන මුලින්ම අපි ලයිනින් එක තියන්න ඕනේ. ඒක උඩින් saree jacket material එක තියන්න ඕනේ. ඒක උඩින් තමයි ෆේසෙම තියා ගන්න ඕනේ. ඉතින් ওই විදිහට අපි මහොම් වාසිය අඟල් භාගෙද අඟල් කාලද ඒ තිබ්බ ප්‍රමාණයට මහගෙන යන්න ඕනේ. ඊට පස්සේ කට් මාක් එක දීලා ෆේසිම පැත්තට වෙන්න ස්ටිච් එකක් ගහන්න ඕනේ. ඒකෙන් තමයි අපිට කරපටිය ලස්සනට නීට් එකට හරවලා ගන්න පුළුවන්. කර නීට් වෙන්නෙත් ඒකෙන් ඒ වගේම මතක ඇතුව කට් මාක්ස් තියෙනකොට ටිකක් ළඟ තියන්න මතක් කරලා ඒකත් එක්ක තමයි ජැකට් එකේ කර අපිට නීට් එකට ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඉදිරියේදී මම ඔයාලට බ්ලොක් එක කපන එක normal saree jacket එකක බ්ලොක් එක ඔයාලට මම කියලා දෙනවා. අපි මුලින් ඉඳලම හැමදේම කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේක මම ගොඩක්ම කියලා දෙන්නේ ඔෆිස් යන ලේඩි කෙනෙකුට තමන්ගේ saree jacket එක තමන්ටම මහගන්න පුළුවන් විදියට easy steps තමයි මම කියලා දෙන්නේ. ඉතින් ওই විදිහට අපි darts මහන්න ඕනි. dart එක මහනකොටත් අපි ඒ line එක දිගේම මහන්න ඕනි. නැත්තම් bra cut එක වෙනස් වෙනවා. ඒ වගේම අපි bra cut එකේ dart එක ඉන පැත්තට හරවලා ස්ටිච් එකක් මහන්න ඕනි. ඒකෙන් dart එක එහෙ මෙහෙ යන එක සහ bra cut එක නීට් එකට තියෙනවා. ඒ වගේම අnder bust එක අල්ලනකොටත් ඒක අපිට හරිම පහසුයි. ඔන්න ඔය විදියට bra cut dart එක ඒ විදියට තියාගන්න ඕනේ. ඉතින් ඔය වගේ අnder bust එකත් අපි lining කොටස් දෙක ගානේ හතරකුත් material එක saree material එකෙන් කොටස් දෙකකුත් ගන්න ඕනි. ඊට පස්සේ අපි ওই විදියට අnder bust එක එකක් තියා ගන්නවා උඩින් අනිත් කොටස පහතින් තියා ගන්නවා. මැද්දට තමයි අපි අපේ ජැකට් එකේ bra cut කොටස තියාගන්නේ. ඊට පස්සේ ওই විදිහට රැලි වැටෙන්නේ නැති විදිහට නීට් එකට මහ ගන්න ඕනි. මැදින් රැල්ලක් වැටුනොත් bra cut එක ලස්සන නැතිව යනවා, නීට් නැතුව යනවා. ඊට පස්සේ අපි ওই වගේ උඩිනුත් ස්ටිච් එකක් යන්න ඕනි. ඒකෙන් bra cut එක හොඳට ශක්තිමත්ව රඳා පවතිනවා. මහනකොට අනිවාර්යෙන්ම අපි ස්ටිච් එක ගැන සැලකිලිමත් වෙන්න ඕනි. ඒක නීට් එකට තියෙන්න ඕනි. මොකද මහුම නීට් නැත්නම් ජැකට් එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒ වගේම පිටිපස පළුවත් මම මැෂින් එකේම පිටිපස්සේ ඉනත් ස්ටිච් කරනවා. මොකද කාර්යබහුල කෙනෙකුට ඒකත් මැෂින් එකේම කරගන්න එක ලේසි. අතේ මහන ප්‍රමාණය අඩු කරන්න ඕනේ. ඉතින් ওই විදිහට ෂෝල්ඩර්ස් මෝට්ටු කරනකොට අපි පිටිපස පළුව මතින් ඉදිරිපස පළුව ෂෝල්ඩර් එක තියාගෙන පිටිපස පළුවේ ලයිනින් කොටස ඉදිරිපසට ඇදලා ගන්න ඕනේ. ඔන්න ওই විදිහට. මේ විදිහට ලයිනින් එක ඇදලා අරගෙන අපි මහොම් වාසි තිබ්බේ අඟල් භාගයක්ද තුන් කාලක්ද බ්ලොක් එකේ හැටියට ඒ ස්ටිච් එක ගහන්න ඕනේ මේ මහොම් වාසියේ ප්‍රමාණයට. මේ විදිහට උරහිස මහන එකෙන් වෙන්නේ අපේ උරහිස් මෝට්ටුව කන පිටින් පේන්නේ නැතුව යනවා. එතකොට ජැකට් එක ගොඩක් නීට් වෙනවා. මෙන්න මේ ආකාරයට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ උරහිස් මෝට්ටු කරාට පස්සේ. මම හිතනවා ඔයාලට මේකෙන් තවත් පැහැදිලිව බලා ගන්න පුළුවන්. ලයිනින් කොටස විතරයි අපි ඉස්සරහා ඉදිරිපස පළුව පැත්තට ඇදලා ගන්නෙ. ඔන්න ඔය විදිහට නීට් එකට අපිට පෙන්නනවා. ඉතින් ඊට පස්සේ කෙහෙල්ල වටට අපි ස්ටිච් එකක් දාගන්නවා. මොකද අපි අත අල්ලනකොට ජැකට් එකේ කොටස් දෙක එහෙ මෙහෙ යන්නේ නැති වෙන්න නීට් එකට අල්ල ගන්න පුළුවන් අපිට ওই විදිහට කෙහෙල්ල වටට ස්ටිච් එකක් ගහ ගන්න එකේ. ඊට පස්සේ අපි අතේ වාටිය මහනකොට අපි මේ විදිහට ජැකට් පීස් එක උඩින් ලයිනින් එක තියලා අඟල් භාගයක මැහුමක්
දාගන්නවා. මොකද මම මෙතන අතවාටියට අඟලක මැහුම් වාසි තියලා තියෙන. ඊට පස්සේ ඔය වගේ භාගේ නමලා ලයිනින් කොටස පැත්තට වදින්න ස්ටිච් එක දාගන්න ඕනේ. එතකොට අපිට අතවටේ වාටිය ජැකට් එකේ ඉස්සරහින් පේන්නේ නැහැ. වාටි මැස්ම හැංගවිලා තමයි අපිට පේන්නේ. ඊට පස්සේ අපි ওই විදිහට අතවටත් කිහිල්ල වටත් ස්ටිච් කරගන්නවා. එතකොට අපිට ජැකට් එකේ අත සහ ජැකට් එකේ කිහිල්ල මුට්ටු කරනකොට ඒක අපිට පහසුයි. ඔන්න ওই විදිහට අපි අඟල් භාගයක මැහුමක් දානවා. පස්සේ කොටස් දෙක වෙන් කරගෙන ලයිනින් කොටස පැත්තට අඟල් භාගේ නමලා මේ විදිහට ස්ටිච් එක දාගන්න ඕනේ. ඉතින් කාර්ය බහුල කෙනෙකුට ගොඩාක් මේක පහසුයි. මේ මම ආයෙත් ඔයාලට ඒක පෙන්නනවා. ඔන්න ඔය විදිහට දාගන්න ඕනේ. අතේ මහන ප්‍රමාණය අඩු වෙනවා කියන්නේ අපේ කාලේ අපිට ගොඩක් ඉතුරුයි. ඊට පස්සේ අපි අත ඔය විදිහට කිහිලි කටට මෝට්ටු කරගන්නවා. ඊට පස්සේ ඔයාලට ඕලොක් මැෂින් එකක් තියෙනවා නම් විතරක් ඔය විදිහට ඕලොක් කරගන්න. නැති වුණාට ඒත් කමක් නැහැ. සික්සැක් එකක් තියෙනවා නම් සික්සැක් කරගන්නත් පුළුවන්. ඊට පස්සේ ඔය විදිහට අපි අංශ මෝට්ටු කරගන්නවා. ඉදිරිපස පළවෙනි වාටියත් අපි මැෂින් එකේම දානවා. පස්සේ ඔතන කර ළඟින් මැද ඩාට් එකේ ඉඳන් උඩට අඟල් භාගයක් වෙන විදිහට කැපුමක් දෙන්න ඕනේ. එතකොට එතනින් ජැකට් එක හොඳට ටයිට් වෙලා හිටිනවා. ඒ නිසා අනිවාර්යෙන් මතක ඇතුව දෙපැත්තෙන්ම ඒ විදිහට අඟල් භාගයක් මැද ඩාට් එකේ ඉඳන් උඩට අඟල් භාගයක් එන විදිහට කපලා ඉවත් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි ওই විදිහට හොක්ස් පටිය අල්ල ගන්න ඕනේ. කාර්ය බහුල කෙනෙකුට ඇත්තටම මේ විදිහට හොක්ස් අල්ලන ලෝප් එකත් මැෂින් එකේම කරගත්තම ওই විදිහට ත්‍රිකෝණ හැඩයට අපි මහගෙන යන්න ඕනේ. මම ඩබල් ස්ටිච් එකක් දානවා ඒ ත්‍රිකෝණෙට. මොකද එතකොට හුක් එක දැම්මම එතන මැහුම ගැලවෙන්න තියෙන ඉඩ ප්‍රමාණය අඩුයි. ඒක ගොඩක් ශක්තිමත්. ඉතින් ওই විදිහට අපි හොක්ස් පටිය අල්ල ගන්න ඕනේ. ලෝප් පැත්ත ඒ වගේම හුක්ස් අල්ලන පැත්තත් ওই විදිහට. ඉතින් ඔයාලත් මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් මගේ channel එක subscribe කරන්න. ඉදිරියේදීත් මේ වගේ ඔයාලට වටින වීඩියෝස් අරගෙන එන්නම්. ඉතින් ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි මගේ channel එක බලුවට. එහෙනම් ගිහින් එන්නම්.